ආයුබෝවන් චතුවෙන් මාලි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. බලමුද අද අපි මොනවද හදන්නේ කියලා. ඔයාලට මම අද කියලා දෙන්න යන්නේ කජු මිශ්‍ර කිරිකොස් මාළුවක්. අපි එහෙනම් බලමු මොනවද ඕන වෙන්නේ කියලා. මම ඒකට පැයක් පමණ පෙඟෙන්න දාපු වියලිකොස් ටිකක් ගත්තා. ඒක සමග රැයක් පෙඟෙන්න දාපු වියලි කජු මද කීපයක් මම දැන් මගේ භාජනයට දාගන්නවා. කජු ටික ඒ වගේම කොස් ටික දැන් මම ඒකට අවශ්‍ය තුන පහ වර්ග ටික එකතු කරගන්නවා. හීනයට කපාගත් ලුණු ටිකක්, සුදු ලුණු බිකි එකක්, කරපිංච ටිකක්, රම්පේ ටිකක්, කුරුඳු පොත්තක්, උළුහල්ලට කීපයක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක් පමණ, එකතු කරලා මම මේකට වතුර එකතු කරගන්නවා. මේක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට. මේක ටිකක් වෙලා යනවා තැම්බෙන්න. ඒ නිසා මේක වැහෙන ගානට මේ ටික වැහෙන ගානට මම වතුර එකතු කරගන්නවා. මේ විදිහට වතුර ටික එකතු කරලා මේ වගේ වැහෙන ගානට, මොකද මේක තැම්බෙන්න වතුර ඕනේ. මේකට කහ කුඩු විතරයි එකතු කරගත්තේ. මොකද අපි කිරිකොස් මාළුවක් නේ හදන්නේ. ඒ නිසා දැන් මේක වතුර එකතු කරාම මම මේක ලිපෙන් තියලා මේක තැම්බෙන්න තියෙනවා. දැන් මගේ කොස් ටික තැම්බිලා, කජු ටික තැම්බිලා, ඒ වතුර හිඳිලා. දැන් මම මේ වෙලාවේදී තමයි මගේ පොල් කිරි ටික එකතු කරගන්නේ. මම මේ වෙලාවේ පොල් කිරි ටිකත් එකතු කරගෙන තව මේකට ලුණු මේ වෙලාවේ එකතු කරගන්නවා. මම තැම්බෙනකොටත් තුණු දැම්මා. ඒ නිසා මම ටිකක් ලුණු එකතු කරගන්නවා. කත් එක්ක දැම්ම එක කිරි ටික රත් වෙලා හොඳට කිරිකොස් මාළුව හැදෙනකන් ටික වෙලාවක් ලිපේ තියාගන්නවා. දැන් මගේ කිරිකොස් මාළුව හොඳටම ඉදිලා තියෙන්නේ ලස්සනට. දැන් මම මේක ලිපෙන් බා ගන්නවා. ඊට ඉස්සෙල්ලා මම මේකට මගේ සුවඳ කුඩු වල මිශ්‍රණින් තේ හැඳි කාලක් විතර මම මේකට එකතු කරගන්නවා. මගේ සුවඳ කුඩු මිශ්‍රණයේ තියෙන්නේ කුරුඳු, කරපිංචා, රම්පේ, උළුහල්. මේ සියල්ල බැදගෙන මම කුඩු එකක් හදලා තියෙනවා. ඉතින් මේ කරි එක සුවඳට තවත් රස වෙන්න මම මේකෙන් චුට්ටක් එකතු කරගත්තා. දැන් මම මේක ලිපෙන් බාගෙන මේකට ටෙම්පරාදුවක් කරනවා. බලමුකෝ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් විතර දාලා ඒක රත් වෙනකොට මම ඒකට අබ තේ හැඳි භාගයක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ ඒක පුපුරනවත් එක්කම කපාගත්තු ලුණු ටික එකතු කරගන්නවා. මේ ටිකත් එක්කම මම සුදු ලුණු ටිකක් විතර මම පැටි කපලා තියෙනවා. ඒකත් මම එකතු කරගන්නවා තෙල් එකටම. ඊට පස්සේ කරපිංච ටිකක්, තව රම්පේ ටිකක්, මේ සියල්ලම මම එකතු කරගෙන පොඩ්ඩක් බෙදගන්නවා. මේ කරන්නේ පාට වෙනකන් බෙදගන්න. දැන් මගේ ලුණු, සුදු ලුණු, රම්පේ, කරපිංචා සියල්ල බෙදලා තියෙන්නේ. මම මේකට ලිපෙන් බාගෙන මේක තේ හැඳි භාගයක් විතර කෑලි මිරිස් කුඩු එකතු කරගන්නවා. ලිපෙන් බාගෙන එකතු කරගන්න. මොකද නැත්තම් මේක පිච්චෙන්න පුළුවන්. ඊට පස්සේ මම කහ කුඩුත් පොඩ්ඩක් විතර එකතු කරගන්නවා. තේ හැඳි කාලක් විතර එකතු කරලා
ඒකත් එක්ක මේක ටිකක් කලවම් කරගන්න මේ රත් වෙච්ච තෙල් එකේ. එතකොට ලස්සන පාටක් එනවා. කහ කුඩු මිරිස් කෑලි මිරිස් එකතු කිරීමෙන් වෙන්නේ ලස්සන පාටක්. දැන් අපි මේක අපේ කරියට එකතු කරමු. එහෙනම් ඉතින් නැවත තව වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.